දැන් කිරිපිටි මිල 1150 දක්වා රුපියල් 950ට 18ට බිත් එක වැඩි වෙලා තියෙනවා. දැන් අපි මීට පෙර වසරවල් වලදී පෙර ආණ්ඩුවලදී අපි රුපියල් 700ට ගත්ත කිරිපිටි පැකට් එකට රුපියල් 200ක 300ක බද්දක් මේ වෙද්දී වැඩි වෙලා තියෙනවා. කිරිපිටි ගත්තාම දැන් ඒගොල්ලෝ කිරි බොනවද එහෙම නැත්නම් මේ ප්ලේන් ටික අහනවද කියන එක අපි දන්නේ නැහැ. මොකද හරි අමාරුවෙන් දුප්පත් විදිහට ජීවත් වෙන ජනතාවක් ඉඳන් පෙන්නගෙන ආවේ. කොළඹ වරායෙන් බානකොට කිරිපිටි කිලෝ එක 425යි. කිරිපිටි නෙවෙයි ළමයි බොන්නේ බදු පිටි. එකට එකක් බදු ගහලා කියලා වේදිකාවල් පැලුවා අපිට මතකයි. ඉතින් ඒ පළපු වේදිකාවල් වල ඉඳගෙන ජනතාව උඩ බලාගෙන අප්පුඩි ගැව්වා, විසිල් ගැහුවා, බල්ටි ගැහුවා මේවා ඇත්ත කියලා පිළිගත්තා. ඒ පිළිගත්ත නිසා අන්තිමේදී උනේ 34 දී ඔවුන්ට බලය ලැබුණා. මොකද ඔවුන් හිතුවා මේ රනිල් වික්‍රමසිංහ අර අගාධයෙන් අරන් ආපු රට ඉන් ඉදිරියට සුඛිත මුදිත කරලා කිරිපිටි පැකට් එක රුපියල් 200ට 300ට බොන්න පුළුවන් මට්ටමක් හැදෙයි. දැන් වරයෙන් බාන්නේ 400 වරයෙන් බාලා ලාභෙත් එක්ක එළියට එනකොට 425ක් වගේ මුදලක් කියලා කිව්වේ. ඉතින් අපි හිතුවා රුපියල් 100ක් 200ක් ආණ්ඩුවට ලාභේ තියාගෙන රුපියල් 625කට 525කට අඩු ගානේ 725කටවත් රුපියල් 300ක් කියලා ඒගොල්ලෝ කියපුව ගණන් අනුව ලැබෙයි කියලා. ඉතින් එහෙමත් නෙවෙයි. දැන් මේ තිබිච්ච ගාන ඒ පහුගිය ආණ්ඩුව අරන් ආපු ප්‍රමාණයටත් වැඩිය ඉතාමත් වැඩි මිදලකට තමයි කිරිපිටි විකිනෙන්නේ. දරුවෙකුට කිරිපිටි බීලා යන්න පුළුවන් මට්ටමක් නෑ. බදු පිටි කියලා කිව්වේ. බදු පිටි විතරක් නෙවෙයි. දැන් මේකේ බදු පිටි තියෙනවා. එක එක රසකාරක දාපු ප්‍රමාදන් තින්ති. එහෙමනම් එක එක කතානේ එක එක කාලට ගේන්නේ. කෙමිකල් දාලා කියනවා, ඌරු තෙල් තියනවා කියනවා. එක එක ඒවා අදදා මොලේ හදා ඔළුව හදා එක එක ප්‍රශ්න කාලෙන් කාලට ගේන ගමන් මේ කිරි පැකට් එක රුපියල් 1150ක් දක්වා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එක අරන් ආවා. කිලෝ එක වුණා 30ට වැඩි. ඉතින් ඒක නිසා හිතන්න පාවතල් දරුවෙකුට කිරිපිටි පැකට් එක අනිවාර්යෙන් උදේ කිරික බීලා යන්න තියෙනවා හොඳයි. මොකද ඉස්සර වගේ හැම ගෙදරකම ගමකම හරක් ඇති කරලා එලකිරි බොන්න පුළුවන් හැකියාවක් තාම නැහැ. හමිල්කෝ එක තියෙනවා, හයිලන්ඩ් තියෙනවා, අඹේවැල තියෙනවා. ඔය කිසිම එකක් ලංකාවේ දේශීය නිෂ්පාදන වුණාට වුන් මේ වෙනකොටවත් ඒක සපුරා ගන්න හැකියාවක් නැහැ. මොකද ඒක ඒ ක්වොලිටියට ඒ ක්‍රමයට ප්‍රමිතියට දෙනවා නම් ඒ බෙදෙන ජාලය හරියට හදනවා නම් ලංකාව පුරා රට පුරා මේක ව්‍යාප්ත කරන්න පුළුවන්. එහෙම වුණොත් අධික ලාභයක් ඔවුන්ට ලබා ගන්න පුළුවන් වගේම රටට යන මුදලත් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් උඩ එහෙම සැලසුම් කරයි කියලා ප්ලෑන් කරයි කියලා හිතාගෙන මේ රට බාර දුන්නට අර ඒ පහුගිය දූෂිතයි කියපු ආණ්ඩුවලවත් තරමටවත් කිරිපිටි පැකට් එකක් ළඟට ගන්න බැරි තත්ත්වයට දෙමාපියන්ට අරන් දෙන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. එහෙම කරපු ආණ්ඩුව හැබැයි ජනතාව රවට්ටන්න තව අරක්කු බෝතලයක් 2500ට අතිවිශේෂ අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා බෙදා හැපුදන් තියෙනවා. සමහර තැන් වලට විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒකත් හරියාකාරව කළා නැති වුණාට ඔවුන්ට අරක කිරීමේ හැකියාව තිබුණා. අහිංසක දරුවෙක් වෙනුවෙන් සහ දුප්පත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තමුන්ගේ දරුවට කිරිපිටි පැකට් එකක් අරන් දෙන්න බැරි මට්ටමටම මේ රට කොහොම හරි අරගෙන ඇවිල්ලා තියෙනවා සහ ඇදගෙන යමින් තියෙනවා. අපිට ඒක අස්පාන අපිට පේනවා. ඉතින් ඒක පේන නිසා මේ අපි ලොකු දේවල් කියන්නේ අපි මතක් කරලා දුන්නේ අර වේදිකාවල් වල කිව්වා ඒ ඡන්ද ප්‍රතිඵලයේ ගන්න ඒවා හේතුනේ ප්‍රධාන හේතුනේ. ඉතින් ඒ කිව්වා වරයෙන් කොළඹ වරයෙන් බානකොට 435යි මේකට බදු පිට බදු ගහලා මේක රුපියල් 900කට විතර දෙන්නේ. අපි આવත් අඩු කළා බොහොම අඩුවට කිරිපිටි එකක් බොන්න පුළුවන් විදිහට හදනවා කියලා. නමුත් ඒවා කෙසේ වෙතත් අඩු ගානේ කහට එකක්වත් බීලා ඉන්න බැරි මට්ටමට රට ගෙනියන පහටත් පේනවා. මිනිස්සුන්ට ඇල්ලතොට එකක්වත් බීලා යන්න පුළුවන් මට්ටමට රට තිබුණොත් ඉතුරුනොත් ඇති කියන එක අපි ඔය ඉන්න බලධාරීන්ට මතක් කරලා තියෙනවා.